2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සුපිරි 8 දෙනාගේ වටේ මුහුණ දෙන පළවෙනි තරඟයට අද එංගලන්තයත් එක්ක පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ තරඟය ගැන කතා කරන්න ඕනේ විශේෂයෙන් ස්පෝර්ට්ස් ටුඩේ අපි මේ තරඟාවලියේ මූලික වටේ තරඟ සම්බන්ධයෙන් ලෝක කුසලානේ මූලික වටේ තරඟ සම්බන්ධයෙන් බොහෝ දේවල් කතා කරා. ඒ වගේම තමයි බොහොම නිවැරදි දේවල් නිවැරදි ප්‍රෙඩික්ෂන්ස් අපි තරඟයට පෙර කතා කළා. ඉතින් අදත් ඒ වගේ දේවල් කතා කරන්න මේ තරඟයේ මොකද වෙන්නේ කියලා කතා කරන්න ශ්‍රී ලංකාව සහ එංගලන්තය ගොඩක් වෙලාවට සුපුරුදු ප්‍රතිවාදී විදිහට ලෝක කුසලාන වලදී මුණ ගැහෙනවා. ඒ සම්බන්ධයෙන් කතා කරන්න මේ සියල්ලම ගැන ආවරණය කරන්න යුරේෂ්ක ඉන්නවා. යුරේෂ්ක සිම්බාබ්වේ තරඟයේ පරාජයටපත් වුණා. දැන් බාධාවක් නැහැ සුපිරි 8 දෙනාගේ වටේට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් එහාට තමයි ඇත්ත වර්ල්ඩ් කප් එක පටන් ගන්න. බාධාවක් නැහැ. හැබැයි සිම්බාබ්වේ තරගයක් ජයග්‍රහණය කරලා සුපිරි අටවටේට යන්න තිබුණා නම් තමයි වඩා හොඳ. අපි කතා කරා මැච් එකට කලින් කාසිය වාසිය දෙන්න ශ්‍රී ලංකාවට පොඩි අත්හද වැලීමක් කරන්න තිබුණා කියලා මුලින් පන්දු යවලා. හැබැයි ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දුන්නා. නමුත් අපි බලාපොරොත්තු වෙන විදිහට ප්‍රතිඵලය නම් දෙවනියට පන්දුවට පහර දීපු ගන්නෑම ජයග්‍රහණය කළා. ජයග්‍රහණය කළා. අපි කියපු කතාව හරි ගියා. මේ ශ්‍රී ලංකා තරගයට එන්න කලින් පොඩි විනාඩි දෙකක් විතර මම මේකට වෙන් කරනවා කියලා හිතුවා. මේ සුපිරි 8 දෙනාගේ වටේ කාණ්ඩ බෙදලා තියෙන විදිය බැලුවට පස්සේ අර මූලික වටේ කාණ්ඩවල පළවෙනි ස්ථානෙ දිනාගත්ත කණ්ඩායම් අතර එක කාණ්ඩයකට ඇවිල්ලා තිනවා දෙවෙනි ස්ථානෙ දිනාගත්ත කණ්ඩායම් අතර එක කාණ්ඩයකට ඇවිල්ලා තිනවා. මේකට ප්‍රධාන හේතුව අර තරඟාවලිය ආරම්භ වෙන්න කලින් මේ කණ්ඩායම දිනුවොත් මේ කාණ්ඩයට යන්නේ කියලා අර ප්‍රී ෂෙඩියුල් කරලා තිබ්බේ. ඇත්තට මෙහෙම ප්‍රී ෂෙඩියුල් කරලා වර්ල්ඩ් කප් එකක් ගහන එක තේරුමක් නැති කතාවක් නේද? ඒකේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ප්‍රී ෂෙඩියුල් කරලා ගහන එකෙන් ඇත්තටම දැන් සමහරට හොඳම කණ්ඩායම් අපි ප්‍රෙඩික් කරනවනේ. දැන් මේ කලින් ප්‍රෙඩික් කරලා තිබුණේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, වෙස්ට් ඉන්ඩීස් සහ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව. ඔව්. ඒක එක කාණ්ඩයට. නමුත් උනේ අනිත් පැත්ත. ඔව් නෑ ඇත්තටම දැන් ලෝක කුසලාන තරඟාවලිය එක්ක අපි යුරේෂ්ක අපිට ප්‍රෙඩික්ෂන්ස් කියලා එහෙම අපිට කරන්න බෑ. දැන් ඔතන කතාව කියන්නේ මීට කලින් එහෙම උනේ නෑ. මීට කලින් එක කාණ්ඩයක පළවෙනි ස්ථාන 2යි දෙවන ස්ථාන 2ක් විතර. දැන් එක කාණ්ඩයක පළවෙනි ස්ථාන 4ම එක කාණ්ඩයක දෙවන ස්ථාන 4ම ඊළඟ කාණ්ඩේ. ඕක අර ෆ්‍රී ෂෙඩියුල් කරන්න රෑන්කින් සිස්ටම් එකට කියලා කියන්නේ. ඉතින් එහෙම කරනවා නම් මම කියන්නේ මගේ මතයට අනුව ඉතින් වර්ල්ඩ් කප් එකක් ගන්න ඕනේ රෑන්කින් සිස්ටම් එකේ එක ඉන්න කණ්ඩායමට වර්ල්ඩ් කප් එක දුන්නා නම් ඉවරයි. අනිවාර්යයෙන්. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ ලෝක කුසලාන තරඟාවලියේ මේ අවසන් පූර්ව තරඟ ගත්තට පස්සේ අවසන් පූර්ව තරඟ දෙකෙන් එක තරඟයක්වත් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැහැ. සත්කාරකත්වයේ දරන පාකිස්තානය ආවේ නැත්තම් හැරෙන්නේ. පාකිස්තානය ආවොත් විතරයි ශ්‍රී ලංකාවේ තරඟයක් තියෙන්නේ. නැත්තම් මුම්බායි වල සහ කොල්කටා වල තමයි අර්ධ අවසන් පූර්ව තරඟ දෙක තියෙන්නේ. ඒ වගේම ඉන්දියාව මොන විදියකට මොන අවසන් පූර්ව තරඟයට සුසුකම් ලබා ගත්තත් ඕන් ක්‍රීඩා කරන අවසන් පූර්ව තරඟය තමයි දෙවන අවසන් පූර්ව තරඟය. ඒ විදිහට තමයි මේ සියල්ලම සැලසුම් වෙලා තියෙන්නේ. ඇත්තටම පෞද්ගලිකව මම නම් යුරේෂ්ක තරඟාවලිය පටන් ගන්න කලින් මේ ප්‍රී ෂෙඩියුල් කරලා මේ කණ්ඩායම දිනුවොත් මේ ගෲප් එකට අනිවාර්යෙන්ම යන්නේ කියලා හදනකට මම කැමතියි. නෑ තරඟකාරීත්වය ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලෝක කුසලානේ. මොකද මීට කඩින් අපි ගත්තොත් අපිට එහෙම සුපර් 8 දැන් මූලික වටේ අවසාන තරඟය ඉවර වෙනකම් අපිට සුපර් 8 වටේ කොහොමද හැදෙන්නේ කියලා ෂෙඩියුල් එකක් අපිට බලා ගන්න බෑ. ඇත්තටම එහෙම තමයි වෙන්න ඕනේ. තමයි වෙන්න ඕනේ. ඕනම ලෝක කුසලාන තරඟාවලියක් ගත්තොත් මම කියන්නේ ක්‍රිකට් නෙවෙයි. වෙන ක්‍රීඩාවක පාපන්දු වෙන්න පුළුවන්, රග්බි වෙන්න පුළුවන්, හොකී වෙන්න පුළුවන්. මේ තරඟාවලියක් ගත්තත් අර මූලික වටෙන් පස්සේ ඊළඟ වටේට ගිහිල්ලා ප්‍රතිවාදියා කවුද කියලා අපි තෝරගන්න අර මූලික වටේ කණ්ඩායම් දක්වන දක්ෂතාව අනුව. ලෝක කුසලානයක් ඇතුලේ අර ෆෝම් වෙන ටීම් එක මේකයි කියලා අපිට කලින් කියන්න බෑනේ. අනිවාර්යෙන් එහෙම කියන්න බෑ. හොඳම උදාහරණය ශ්‍රී ලංකාව ගේනහු ගෲප් B එක ඕස්ට්‍රේලියාව ඉවත් වුණා. සිම්බාබ්වේ තමයි ගෲප් එකේ টොප් උනේ අපරාජිතව. ඉතින් කවුද හිතන්නේ එහෙම දෙයක් වෙයි කියලා? එහෙම තමයි ලෝක කුසලාන තරඟාවලිය. ඒතකොට රෑන්කින් සිස්ටම් එකකට ලෝක කුසලාන තරඟාවලියක ගෲප් බෙදනවා කියන එක. දැන් ඔය ක්‍රමයට බැලුවොත් දැන් ලෝක කුසලාන තරඟාවලිය ගත්තොත් හැම ක්‍රීඩාවම තුනේ පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය, රග්බි ලෝක කුසලානේ, බාස්කට් බෝල් ඉන්න පුළුවන්. මේකකවත් ඒ ආකාරයට ක්‍රීඩා කරන්නේ නැහැ. රෑන්කින් කියලා දෙයක් කරන්නේ. ක්‍රිකට් කියලා මං හිතන්නේ ඒ නිසා වෙනසක් වෙන්න ඕනේ කියලා. මේ රෑන්කින් සිස්ටම් එකට යන්න ඕනේ කියන. ඉස්සර ඔහොම තිබ්බෙත් නෑනේ. මං කියන්නේ දැන් මේ ඉන්දියාවට අවශ්‍ය විදිහට තරඟාවලිය ෂෙඩියුල් එක නිර්මාණය වෙන්න ඕනේද තමයි. මට මෙහෙම ප්‍රශ්නයක් එනවා. ඒතකොට දැන් ওই සිස්ටම් එකට යනකොට 2024 ලෝක කුසලාන තරඟාවලිය අවසන් පූර්ව වටේට ආපු ඇෆ්ගනිස්තානයේ ඇයි ප්‍රෙඩික් කරේ නැත්තේ කලින් මෙහෙම වෙයි කියලා. ඔය ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ප්‍රශ්න ගොඩක් එක තමයි මේ ලෝක කුසලාන තරඟාවලියේ. කොහොම වුණත් අපි දැන් ආයේ අපේ තරඟෙට එමු. තරඟයේ දින පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණේ යුරේෂ්ක මේ තරඟය මේ වැඩසටහන පටන් ගන්න කලින් මාත් එක්ක කතා කරද්දී කිව්වා මේ එංගලන්ත කණ්ඩායමට ඉතින් ලංකාව තරඟ කීයක්ද පරාජය වෙලා තියෙන එක දිගට? ලංකාව වෙනකොට තරඟ 11ක් එක දිගට එංගලන්තයක පරාජයට පත් වෙලා තිබෙනවා. අපි පන්දුවර 20 විශේෂයෙන්ම දැන් එංගලන්තයත් සමග අපි අවසාන වතාවට තරගයක් ජයග්‍රහණය කරන්න 20/20 2014 තමයි එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ ලකුණු 9කින් ජයග්‍රහණය කරන්නේ. ඒ කියන්නේ ඕනම ලෝක කුසලාන නෙවෙයි ඕනම පන්දුවාර 20/20 තරගයක. අපි ලෝක කුසලාන තරග ගත්තා 2012යි. එංගලන්තය සමග මුණ ගැහෙනවා. ඊට කලින් 2010 අවසන් පූර්ව තරගයේදී එංගලන්තය සමග මුණ ගැහෙන ඒත් පරාජයට පත් වෙනවා.
එංගලන්තය සහ ශ්‍රී ලංකාව කියන කණ්ඩායම් දෙක එක් දින ලෝක කුසලාන ගත්තට පස්සේ මම හිතන්නේ 1999 පස්සේ තාම ශ්‍රී ලංකාවට එංගලන්තය මේ ජයග්‍රහණයක් දීලා නැහැ එංගලන්තය. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ පන්දුවර 20 ක්‍රිකට් වල ඒකේ අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම 2014 ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරපු ලෝක කුසලාන තරඟාවලිත් එංගලන්තයට පරාජය වුණා. 2016 මට මතකයි ඇන්ජලෝ මැතිව්ස් අවසන් මොහොත වෙනකන් තරඟය ඇදගෙන ගියත් ඒ තරඟය 10කින් ලකුණු 10කින් පරාජයටපත් වෙනවා. 2021 ආයි ශ්‍රී ලංකාව සහ එංගලන්තයේ මූලික වටේ ජොස් බට්ලර් ශතකයක් ලබාගෙන ඒ තරඟේ පරාජය වෙනවා. 2022 මූලික වටේදී සිඩ්නි වලදී හම්බ වෙනවා. ඒ තරඟේදී මට මතකයි එංගලන්ත කණ්ඩායම අර අවසන් මොහොතේදී පොඩ්ඩක් ස්ට්‍රගල් කරත් ශ්‍රී ලංකාව ලබා දීලාක් හම්බ ආනවා. ඊට පස්සේ පහුගිය ලෝක කුසලාන තරඟවලදී හම්බුනේ නැහැ. ශ්‍රී ලංකාව මූලික වටේ ඉවත් වෙච්ච ඉඳලා දැන් නැවත වතාවක් 2026 දී හම්බ වෙනවා. හැබැයි මේ පාර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් තරඟයේ පැවැත්වෙන්නේ අන්තිමට ශ්‍රී ලංකාව එංගලන්තය පරාජය කරලා ලෝක කුසලාන තරඟාවලියක ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මේ පල්ලිකඩේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීමයි. හැබැයි තත්ත්වයන් වෙනස්. තත්ත්වයන් සෑහෙන වෙනස්. ඒ කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම සංසන්දනය කරන්න කොහොමත් බෑ. ඒ කාලේ එංගලන්ත කණ්ඩායමත් එක්ක දැන් ඉන්න එංගලන්ත කණ්ඩායම සංසන්දනය කරන්න කොහොමත් බෑ. බෑ. ඒ කාලේ දැන් ගත්තොත් මේ වෙනකොට එංගලන්ත කණ්ඩායම ටිකක් දැන් මූලික වටේ තරඟ ගත්තාම ටිකක් අර දක්ෂතා ගත්තාම පොඩි අන්ස්ටේබල් ගතියක් තිබුණා. හැබැයි කොහොම හරි දැන් සුපිරි අටවටේට ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉඳන් තමයි ඇත්තටම නියම ලෝක කුසලාන තරඟාවලිය පටන් ගන්න. එතකොට මූලික වටේ දැන් වැඩක් නැහැ. මෙතන ඉඳන් දක්වන දක්ෂතාව තමයි වැදගත්. ඒ නිසා අපිට එංගලන්ත කණ්ඩායම කොයිම විදියකටවත් අව탁සීරු කරන්න බෑ. විශේෂයෙන්ම අවසාන වුණ 20 තරඟාවලිය. තරඟ 3-0ක් විදියට එංගලන්තය ජයග්‍රහණය කරා. තරඟ 3ම ක්‍රීඩා කරන්නේ මේ පල්ලේ ගැලේ ක්‍රීඩාංගණය. ඒ හින්දා එංගලන්තය මානසික වශයෙන් මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාව මේ වෙනකොට තත්ත්වයකසත් එංගලන්තය මානසික වශයෙන් අඩියක් උඩින් ඉන්නවා ශ්‍රී ලංකාවට වැඩිය. මොකද ඒ විශ්වාසය වුන් සතුව තියෙනවා. විශේෂයෙන්ම දැන් ගත්තොත් තුන්වන තරඟේ විතරයි මම දැක්කේ පොඩ්ඩක් දගපන්දු වන්නට අමතර වාසියක් තියෙනවා මේ පල්ලේ කරේ. හැබැයි දෙවන තරඟේ ගත්තොත් 20-20 එංගලන්තය එක්ක තිබ්බ ලකුණු 190 කිලකයක් ලංකාව ලබා දෙන එංගලන්ත කණ්ඩායම ඉතා පහසුවෙන් ලබා යනවා. විශේෂයෙන්ම හැරි බෲක් එහෙම සෑහෙන ප්‍රතිකරණයක් පෙන්නුවා. අනිත් කාරණාව තමයි මේ එංගලන්ත සංචාරය ක්‍රීඩා කරපු මතීෂ් පතිරණ සහ වනිදු වසරංග දෙන්නත් ලෝක කුසලානේ ක්‍රීඩා කරන්නේ නැහැ. මේ වෙද්දි තියෙන තත්ත්වයත් එක්ක යුරේෂ්ක මම දකින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පැහැදිලි අඩුපාඩු තියෙන පන්දු යැවීම පැත්තේ. මොකද ඕස්ට්‍රේලියානු තරඟෙත් ඕස්ට්‍රේලියානු ලකුණු 180ක් ලබා ගන්නවා. ඒ තරඟයත් ශ්‍රී ලංකාවට දිනවල දෙන්නේ පිටිකරුවා. ඒ වගේම තමයි දැන් සිම්බාබ්වේ තරගෙත් පිටිකරුවන් ලකුණු 178ක ටෝටල් එකකට ප්‍රේමදාස අරගෙන යනවා ශ්‍රී ලංකාව. ඒ ටෝටල් එක තමයි ශ්‍රී ලංකා පන්දු යන ඩිෆෙන්ඩ් කරන්න බැරි වෙන්නේ. හැබැයි විශේෂයෙන්ම ගත්තොත් දැන් ඕස්ට්‍රේලියානු තරගයේ මම එක තරක මතක් කරන්න 104ක් ලබාගෙන සිටියා පන්දු වාර 8ක් වෙද්දී ඕස්ට්‍රේලියාව. එතන ඉඳලා ලකුණු 180කට ඕස්ට්‍රේලියාව නතර කරගන්නවා කියන්නේ පන්දු යවන්නන් සෑහෙන හොඳ කාර්යයක් කරා. හැබැයි ඒක කන්සිස්ටන්ට් වෙන්න ඕන. අපි දැක්කේ නෑ සිම්බාබ්වේ තරගයේදී පන්දු යවන්නන්ගෙන් අර ඕස්ට්‍රේලියානු තරගයේ ඒ ඕවර් 8න් පස්සේ දීපු පීඩනය සිම්බාබ්වේ කණ්ඩායමට හම්බ වෙනවා. ඔවුන් කිසිම පීඩනයක් රැකීමේදී ගොඩක් මම හිතන ලකුණු 15ක් 20ක් වගේ ප්‍රමාණයක් ලීක් වුණා ෆීල්ඩ් එකේ. අපේ මිස් ෆීල්ඩ්ස් ගොඩක් වුණා සිම්බාබ්වේ තරගයේ. ඉතින් ඒ පන්දු රැකීමේ අඩුපාඩු තියාගෙන සුපර් 8 වටේ තරග ජයග්‍රහණය කරන්න බෑ. විශේෂයෙන්ම හොඳ කණ්ඩායමකට කරට කර තරග ක්‍රීඩා කරන්න. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට අනිවාර්යෙන් නවසීලන්තය සහ එංගලන්තය සමගින් ක්‍රීඩා කරන්න සිද්ධ වෙනවා. මේ කණ්ඩායම් දෙකම සාමාන්‍ය අපි දන්නවා සේනා රටවල් කියලා ගත්තම යුරේෂ්ක හොඳ පන්දු රකින්න ඉන්නවා සහ උන් මේ ලේසින් උඩ පන්දු අතාරින්නේ නැහැ සහ උන් හොඳ ජවයකින් ක්‍රීඩා කරනවා. එංගලන්තේ නවසීලන්තේ පන්දු රැකීම ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. ඉහළ මට්ටමක තියෙන ඔවුන් සාමාන්‍ය පාකිස්තානේ තමයි සාමාන්‍යයෙන් පාකිස්තානේ ගත්තාම පාකිස්තානේ හරිම අවිනිශ්චිතයි. විශේෂයෙන්ම ගත්තොත් අපි කතා කරා මීට කලිනුත්. ඔව් ඔවුන් කරන දේ ඔවුන් දන්නෙත් නැහැ. මොකද කියලා හිතා ගන්න බෑ. ඔවුන්ට තරගයක් වෙනස් කරන එකයි ඔවුන්මයි කරගන්න ජයග්‍රහණය පැත්තට හෝ පරාජය පැත්තට ඔවුන් එක සෑහෙන වෙනස් කරගන්නවා. ඒ හින්දා ඇත්තටම මේ පාකිස්තාන කණ්ඩායම නෙවෙයි නවසීලන්තය සහ එංගලන්තය පන්දු රැකීම ගත්තට පස්සේ අර ගොඩක් දුරට අපිට විශ්වාස කරලා කියන්න පුළුවන් මේ කණ්ඩායම් දෙකේ හොඳ පන්දු රැකීමක් දකින්න පුළුවන් කියලා. අද එංගලන්තයේ පැත්තෙන් වඩාත්ම තර්ජනයක් එල්ල වෙන්න පුළුවන් ක්‍රීඩකයා කවුරු වේද? විශේෂයෙන්ම පහුගිය කාලේ ශ්‍රී ලංකාව සමග සමස්තයක් විදිහට ගත්තාම මම විශ්වාස කරනවා පිටිකරුවන්ගේ පැත්තෙන් නම් ශ්‍රී ලංකාවට වැඩිම තර්ජන එල්ල වෙන්න පුළුවන් ජොස් බට්ලර් සහ හැරි බෲක් මේ ක්‍රීඩකයෝ දෙන්නගේ. සහ අපි දැක්ක හොඳම කාරණාව තමයි ලෝක කුසලාන තරඟාවලියට කලින් මේ ශ්‍රී ලංකා තරඟාවලියේදී එංගලන්තයේ තිබු ප්‍රශ්නේ නම්බර 3 ක්‍රීඩකයා ජේකබ් බෙතල්. හැබැයි ඔහු ලෝක කුසලාන තරඟාවලියේදී සාර්ථක වුණා සහ මේ වෙද්දි මම හිතන්නේ එංගලන්ත කණ්ඩායමේ හොඳම පිටිකරුවා. මම හිතන්නේ ඔහු ස්ථාවරයි අංක 3. ස්ථාවර වෙලා ඉන්නේ. ඒ වගේම තමයි ඔහු ලකුණු අතර ඉන්නේ. ඒ වගේම තවත් ක්‍රීඩකයෙක් ඉන්නවා මේ විල් ජැක්ස් සහ ටොම් බැන්ටන්. මේ ක්‍රීඩකයෝ දෙන්නත් හොඳින් දක්ෂතාව අතර ඉන්නවා. ටොම් බැන්ටන්ගේ හොඳම දක්ෂතාවය ස්පින් එක. ස්පින් දඟපන්නට ඉතාමත් හොඳින් මුහුණ දෙනවා. ඒ නිසා රිවර්ස් ස්විප් එක සහ ස්විප් එක හොඳින් ක්‍රීඩා කරන්න හොඳින් ක්‍රීඩා කරනවා. ඒ නිසාම ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන ශක්තිය කොහොම වුණත් එංගලන්තයේ එක තරගයේ ලෙහෙසි වෙන්නේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමට. විශේෂයෙන්ම මම අර කලින් කිව්වා වගේ එංගලන්තයේ එන මේ පල්ලේ කැලේ ජයග්‍රාහී මානසිකත්වයෙන්. අනිත් කාරණාව එංගලන්තයේ පැත්තේ මට පේන කැපී පෙනෙන මුලට සෑම් කරන්.
සෑම් කරන් හරිම මගෙන සෑම් කරන් ගත්තොත් හරිම වර්සටයිල් ප්ලේයර් කෙනෙක්. ඕනම කන්ඩිෂන් එකක සෙල්ලම් කරන්න පුළුවන්. සහ ඕනම කන්ඩිෂන් එකට හරි ඉක්මනට හැඩ ගැහෙන ක්‍රීඩකයෙක්. මොකද සෑම් කරන් නැත්තම් මේ තරගයේ ශ්‍රී ලංකාව එංගලන්තයත් එක්ක නැතුව වෙන කණ්ඩායමක් එක්කත් ක්‍රීඩා කරන්න තිබ්බා. මොකද සෑම් කරන් තමයි නේපාල තරගයේ අවසන් පන්දු වාරයේ විශිෂ්ට පන්දු යැවීමක් කරනවා. කූල් හෙඩ් කාම් හෙඩ් අනිවාර්යයෙන් හොඳම දෙයක් කරා. ඊට පස්සේ ඉතාලි තරගයේ ඉතාලිය සෑහෙන අභියෝගයක් දෙද්දි සෑම් කරන් තමයි 19 වෙනි ඕවරේ ඇවිල්ලා වේගෙන් පන්දුවට පහර දෙමින් හිටපු පිටිකරුවව දවාගෙන තරගයේ නැවත වතාවක් කොඩි වෙනස් කරන තැනකට අරගෙන එන්නේ සෑම් කරන්. ඒකට සෑම් කරන් අන්තිමට තිබ්බ ශ්‍රී ලංකා තරගාවලියේ වීරය සම්මානය දිනාගත්තා. හැට්‍රික් එකක් ගත්තා. වැඩි මොඳනේ පිටිකරුවන්ට ඉතාමත්ම අසීරු වෙච්ච තනතිරුවකට ඔහු අර්ධ ශතකයක් ලබා ගන්නවා. අනිවාර්යෙන්. ඔව් මම හිතන්නේ තුන්වෙනි තරගයේදී ඉතාමත් අසීරු වෙලා එංගලන්ත ලකුණු මම හිතන්නේ 60කට විතර විකට් 6ක් විතර වැටලා තියෙන වෙලාවේ සෑම් කරන් අර්ධ ශතකයක් ලබාගෙන තමයි ලකුණු 128ක් ඔය වගේ ලකුණු ප්‍රමාණයක් 128ක් වගේ සීමාවකට අරන් යන්නේ. ඊට පස්සේ ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් වුණා අවසානයේ. අන්තිමට ජේකබ් බෙතල් සහ විල් ජැක්ස් ශ්‍රී ලංකාව විනාශ කළා දැම්මා. ඒ වගේ තත්ත්වයක් ඇති වුණා. මම හිතන්නේ එච්චර දඟ කැවෙන විකට් එකක් කොහොමත් හම්බෙන්නේ නැති වෙයි අද මේ ICC rules එක. ICC විසින් මේක නියාමනය කරනවානේ තනතිරු. ඒ නිසා ඒ තරම්ම අපි කියන අර කුඹුරු හම්බෙන්නේ නැහැ. අනිත් කාරණා තමයි ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් බැලුවම මම හිතන්නේ දැන් අපේ පිටිකරණේ අපි ශක්තිමත් කියලා දාගෙන පන්දියමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට අනිවාර්යෙන් මම හිතන්නේ ශ්‍රී ලංකාව කාසිවාසී ජයග්‍රහණය කරොත් මෙතන ආයි බැට් කරනවට වඩා බෝල් කරන එක වාසි. මොකද උන්ට චේස් කරනවා කියන එක ඇත්තටම කරන්න පුළුවන් මුලින් මේ ඉලක්කයක් ලබා දෙන්න ඕන. එංගලන්තය වගේ කණ්ඩායමක් එක්ක වඩාත්ම හොඳ වෙන්නේ මුලින් පන්දු යවන එක. එංගලන්තය ලකුණු සංඛ්‍යාවකට නතර කරගෙන ඒක හඹා යන එක. නමුත් මතක තියාගන්න ඕන විශේෂයෙන්ම එංගලන්තයේ ආදිල් රෂීඩ් ඔහු ශ්‍රී ලංකාවත් එක්ක ඉතිහාසයේ පුරාම හොඳින්ම පන්දු යවලා තියෙන කාරණාව පන්දු යවන්න. ආදිල් රෂීඩ් සාමාන්‍යයෙන් මම දැක්ක මූලික වටේ තරඟවලදී අසාර්ථකයි. ඒකට මම ප්‍රධාන හේතුව විදිහට දකින්නේ මේ ඉන්දියාව විකට් වල ආදිල් රෂීඩ්ගේ පන්දුව ස්ලෝ වැඩි. අනිවාර්යයෙන් ස්ලෝ වැඩි ඒක ඔහුට දෙයක් කරන්න. හැබැයි ශ්‍රී ලංකාවට ආවට පස්සේ ඒකේ අනිත් පැත්ත විකට් එකේ පන්දුව පුළුවන් තරම් ස්ලෝ යවන්න පුළුවන් වෙන ගානට වාසිය වැඩි ලබා ගන්න ඉඳ ආදිල් රෂීඩ්ට අනිවාර්යයෙන්ම මේ තනතිරු වල තමන්ගේ ලෙග් ස්පින් එකෙන් වාසියක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඊළඟ කාරණාව යුරේෂ්ක ඉංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිටිකරුවන් දෙදෙනාම ලෝක කුසලාන තරඟාවලිය තුල සහ ඊට පෙරත් එහෙම ලොකු ෆෝම් එක නෑ. ඔබ කියමු ජොස් බට්ලර් සහ ෆිලිප් සෝල්ට් කියන දෙන්න. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ දෙන්නගෙන් එක්කෙනෙක් සුපිරි 8 දෙනාගේ වටේදීත් ක්‍රියාත්මක වෙන්න බලාගෙන ඇත්තේ. අනිවාර්යයෙන් විශේෂයෙන්ම ගත්තොත් දැන් ෆිල් සෝල්ට් ජොස් බට්ලර් වගේ මේ ක්‍රීඩකයෝ දෙන්න කොච්චර භයානකද කියලා අපි දන්නවා. මොකද මීට කලින් තරඟවල උන් සෑහෙන බලපෑමක් කරලා තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් දකුණු අප්‍රිකාව සමග පැවතිච්ච තරඟයක ලකුණු 300කුත් එංගලන්තේ ලබා ගන්නවා. සහ ඔවුන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ක්‍රියාත්මක වෙලා ඒක ඔවුන්ගේ දවසක් වුණොත් එදාට මං හිතන්නේ ලෝකෙ ඉන්න මොන කණ්ඩායමක් ගෙනහැල්ලා කිසිම පන්දුවන්නෙක්ට ඕන අතර කරන්න බෑ. විශේෂයෙන්ම ජොස් බට්ලර්ටත් වැඩිය ෆිල් සෝල්ට් කියන කෙනා. ඔහුගේ දවසේදී හරිම භයානක පිටිකරුවෙක්. ඔව් විශේෂයෙන්ම ෆිල් සෝල්ට් හොඳ අත්දැකීම් තියෙනවා. LPL තරඟාවලියක් ක්‍රීඩා කරලා ශ්‍රී ලංකාව ඇතුලේ සහ ආසියානු තනතිරු ඇතුලේ ඉන්දියාවේ IPL ක්‍රීඩා කරලා තිනවා සහ හොඳ අත්දැකීම් තියෙනවා සහ ඔහු පිටි හැසිරෙන විදිය දන්නවා. විශේෂයෙන්ම ෆිල් සෝල්ට් දැන් ක්‍රීඩා කරන්නේ අර කලින් තරඟාවලිය ක්‍රීඩා කරපු අතිශය දඟ කැවෙන තනතිරු වල නෙවෙයි ICC තරඟාවලිය ඒ කන්ඩිෂන් වලට හම්බෙන තනතිරු. ඒතකොට ඊට වඩා පිටිකරණයට වාසියක් තියෙනවා මේ තනතිරු. අනිවාර්යයෙන්ම දැන් ඒකත් බැලුවොත් ෆිල් සෝල්ට් ගත්තාම ටිකක් පළවෙනි බෝල් දැම්ම තදට පහර දෙන පිටිකරුවෙක්. අපි කියන්නේ අර ලයිසන් එක හම්බෙලා ඉන බැට්ස්මන් කෙනෙක්. පළවෙනි බෝල් දැම්ම ප්‍රහාර අර අපි කියනවා පළවෙනි බෝල් දැම්ම හයියෙන් ගහන්න. ඒ නිසා ෆිල් සෝල්ට් ක්‍රීඩකයාගේ කඩුල දවා ගන්න ඉතාම වැදගත්. මොකද අපි දැක්කා වෙස්ට් ඉන්ඩීස් එක තිබ්බ මැච් එකෙත් මතන්නේ ජේසන් හෝල්ඩර්ට ලකුණු 24ක් එක පන්දු වාරයක ලබා ගන්න. කොහොම වුණත් අවසානයේ ඔහුගේ කඩුල්ල ඉක්මනට දැවියන නිසා තමයි එංගලන්තේ ඉනිම පොඩ්ඩක් අඩාල වෙන්නේ. ඒ නිසා ෆිල් සෝල්ට්ගේ කඩුල්ල දවා ගන්න එක ඉතාමත්ම වැදගත් මේ තරඟ. ඔව් මං හිතන්නේ ඔවුන් දෙදෙනා වේගවත් ආරම්භයක් ලබා ගත්තොත් බට්ලර් සහ සෝල්ට්. මොකද පළවෙනි පවර් ප්ලේ එක හරියම වැදගත්. මේ පන්දු වාර 6 ඇතුලේ පුළුවන් තරම්ම හොඳින් පන්දු යවන්න ඕන ශ්‍රී ලංකා පන්දු යවන්න ටික මේ පන්දු වාර 6 ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන විදිහට මේ තරඟේ ගොඩාක් දේවල් විසඳෙනවා. පවර් ප්ලේ එකේ පන්දු යවන්නේ කවුද? ඒක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. දුෂ්මන්ත චමීර ඉන්නවා එකක්. විශේෂයෙන්ම දැන් දුෂ්මන්ත චමීරව සිම්බාබ්වේ තරඟේ ක්‍රීඩා කරේ නැත්තේත් ඌව සුපර් 8 වටේ මේ එංගලන්ත තරඟයට සූදානම් කරන්න. ඔහුට විවේකයක් ලබා දෙන්න. අනික අන්තේ මම හිතනවා ඩිල්ෂාන් මදුසංග ක්‍රීඩා කරයි මේ තරඟයට. මහේෂ් තීක්ෂණට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මහේෂ් තීක්ෂණ වෙලාවකට මට හිතා ගන්න බෑ දඟ පන්දු යන්නෙක්ද මේ මදලේක පන්දු යන්නෙක්ද කියලා. 110කට විතර පන්දු යවනවා. ඇත්තටම 110ට පන්දු යවල ශ්‍රී ලංකාව වගේ රටක් ඇතුළේ තනතිරේ වාසියක් ගන්න බෑ. මේ එක පන්දුවක් දැන් මහේෂ් තීක්ෂණ 60 කිලෝමීටර් 86ක වගේ වේගෙන් යවන පන්දුවක් සෑහෙන දඟ කැවෙනවා. මම හිතන්නේ එවැනි අවස්ථාවලත් පොඩ්ඩක් පන්දු යවන්න මොලේ කල්පනා කරනකොට පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ තනතිර වල ඒ වගේ හිමින් දාත් දඟ කැවෙනවා නම් පොඩ්ඩක් අර සර්ප්‍රයිස් බෝල් එකක් විදිහට අපි කියනවා පොඩ්ඩක් වේගෙන් යවුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් තත්ත්වයන්ට හැඩ ගැහෙන්න ඕනේ. ඔහු දඟ පන්දු යවන්නෙක් විදිහට ක්‍රීඩා කරනවා නම් මම කියන්නේ දඟ පන්දු යවන්නෙක් සෑහෙන ස්මාර්ට් වෙන්න ඕනේ. කන්ඩිෂන්ස් වලට හැඩ ගැහෙන්න ඕනේ. ඉතින් මහේෂ් තීක්ෂණ අපි දැක්ක අයර්ලන්තය සහ ඕමානයේ ඉතාමත් හොඳින් පන්දු යවනවා.
නමුත් මේ සිම්බාබ්වේ සහ ඕස්ට්‍රේලියාව සමග තරඟවල ඔහු තරම් හොඳින් පන්දු යවන අපි දැක්ක ඕස්ට්‍රේලියාව සමග තරගෙත් මිචෙල් මාෂ් එක්ස්ට්‍රා කවර් හරහා 4 පාරක් එල්ල කරන්න එකම දැන්ට පන්දු යවනවා. දැන්ට පන්දුන 4 පාරක් 5ක් එකදිගට එල්ල කරනවා. එකදිගට එල්ල කරනවා. ඒ නිසා මහීෂ් තීක්ෂණ මේ තත්ත්වයන්ට පොඩ්ඩක් හැඩ ගැහෙනකොට පොඩ්ඩක් ස්මාර්ට් වෙන්න ඕනේ. නමුත් මහීෂ් තීක්ෂණ කියන්නේ අදක්ෂ පන්දුවන්නෙක් නෙමෙයි. ඔහු ශ්‍රී ලංකාවට ගොඩක් තරඟ දිනවල දීලා තියෙනවා. ගොඩක් හොඳ ස්පෙල්ස් බෝල් කරලා තියෙනවා. ඒ වගේ ගොඩක් හොඳ දක්ෂතා පෙන්වලා තියෙන ක්‍රීඩකයෙක්. ඉතින් ඔහුට තියෙන වගකීම තමයි පොඩ්ඩක් තත්ත්වයන්ට හොඳින් හැඩ ගැහිලා පොඩ්ඩක් ස්මාර්ට් විදිහට ක්‍රීඩා කරන එක. මම හිතන්නේ කුසල් පෙරේරා යම්කිසි රිද්මයක් හොයාගන්න උත්සාහ කළා සිම්බාබ්වේ තරඟයේදී උට ලබාගත් ස්ටාර්ට් එක කන්ටිනියු කරගන්න බැරි වුණා. ඒ ස්ටාර්ට් එක කන්ටිනියු කරගන්න පුළුවන් වුණොත් ආරම්භක ප්‍රතිකාරණගේ ප්‍රශ්නයටත් යම්කිසි විසඳුමක් ලැබෙයි. අනිත් පැත්තෙන් පැතුම් නිසංග කුසල් මෙන්ඩිස් සහ පවන් රත්නායක. මේ තුන් දෙනා මත තමයි මේ වෙලාවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඩිෆෙන්ඩ් වෙන්නේ. මේ හතර දෙනා විශේෂයෙන්ම පළමු පිතිකරුවෝ හතර දෙනා කුසල් මෙන්ඩිස්, පැතුම් නිසංග, කුසල් ජනිත් පෙරේරා, පවන් රත්නායක. මේ හතර දෙනාගේ දක්ෂතාව මත තමයි යැපෙන්නේ ශ්‍රී ලංකාව. අපි සිම්බාබ්වේ තරඟයේ දැක්ක මේ ක්‍රීඩකයෝ හතර දෙනා නැත්තම් ශ්‍රී ලංකාවට මොනවද වෙන්නේ කියන එක. පැතුම් නිසංග 62ක් ලබා ගත්ත, පවන් රත්නායක ලකුණු 44ක් ලබා ගත්තා. හැබැයි මම දැක්ක දේ තමයි කුසල් මෙන්ඩිස් පළවෙනි පවර් ප්ලේ එක ඇතුලේ ඉක්මනට කඩුල්ලක් දැවී ගිහිල්ලා පන්දුවට පහර දෙන්න ඇවිල්ලා ඉක්මනට හතරේ පාරක් දෙකක් ඔහුගේ පිටෙන් ආවේ නැත්තම් කුසල් මෙන්ඩිසුත් සෑහෙන ස්ට්‍රගල් කරනවා. ඔහුට කොන්ෆිඩන්ස් එක හැදෙන්නේ නැහැ. කොන්ෆිඩන්ස් එක හැදෙන්න නම් early start එකේදී ඔහුට කොන්ෆිඩන්ස් එක සිම්බාබ්වේ තරඟේ පවර් ප්ලේ එක ඉවර වෙලා ඉන්නේ. ඒකට ස්පිනර්ස්ලා තමයි කෙලින්ම බෝල් කරන්නේ. හැබැයි ඒ අවස්ථාවේ කුසල් මෙන්ඩිස්ගේ බැට් එකේ මැද එක බෝලයක්වත් වදින්නේ නැහැ. ඒ කියන්නේ ඔහුට කොන්ෆිඩන්ස් එක හැදෙන්නේ නැහැ ඒ වෙලාවේ. මම ඒක තමයි කියන්නේ හැම වෙලේම මේ පිටිකරන ලයිස්තුවේ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිසංග ඕපන් කරලා කුසල් ජනිත් පෙරේරා නම්බර 3ට ආවම හොඳයි. මොකද කුසල් ජනිත් පෙරේරා ස්පිනර්ස්ලට කුසල් මෙන්ඩිස් වඩා හොඳට මුහුණ දෙනවා. ඒක ඇත්ත. විශේෂයෙන්ම කුසල් පෙරේරා ගොඩක් වෙලාවට වේග පන්දු යවන්නෙක් හමුවේ තමයි දෙවියන අපිට දැක් ගන්න හැකියාව තියෙන. විශේෂයෙන්ම මාකස් ටොයිනිස් සමයේ දෙවි ගියා ඉතින් පළවෙනි පන්දු වාරේ කුසල් ජනිත් පෙරේරාගේ රිවර්ස් ස්වීප් පහරවල් ඉතාමත්ම හොඳයි. කුසල් මෙන්ඩිස්ට සාපේක්ෂව වඩා. ඒ වගේම තමයි මෙන්ඩිස් හොඳින් වේග පන්දු යනන කළමනාකරණය කරන හොඳින් වේග පන්දු යනවා සහ වේග පන්දු යවන්නන්ට මුහුණ දීලා ඔහු ස්ථාවර වුණාට පස්සේ කුසල් මෙන්ඩිස් නතර කරන්න බෑ. විශේෂයෙන්ම එංගලන්තේ සතු අධිවේගී වේග පන්දු යවන්නන් ඉන්නවා. ජොෆ් රාචර් ඉන්නවා. ලූක් වුඩ් ඉන්නවා. ලූක් වුඩ් ක්‍රීඩා කරයිද නැති කියන කරන් වේග පන්දු යවන්න ක්‍රීඩා කරනවා. මම හිතනවා මේ වේග පන්දු යවන්න අනිවාර්යයෙන්ම දෙදෙනෙක් එක්ක ක්‍රීඩා කරලා. ඔව් මම හිතන්නේ පල්ලේ කැලේ තුන් දෙනාම ක්‍රීඩා කරන්න ඉඩ තියෙනවා. මම හිතන්නේ ගොඩක් වෙලාවට එංගලන්තේ මට හිතන විදියට ජොෆ් රාචර් සෑම් කරන් සහ ජෙමි ඕවර්ටන් එක ක්‍රීඩා කරා. ඕවර්ටන් ඉතාමත් හොඳින් පන්දු යවුවා. හොඳින් පන්දු යවුවා සහ ඕවර්ටන්ගේ පිටෙන් යමක් කරගන්න පුළුවන්. පිටෙනුත් යමක් කරන්න පුළුවන්. දැන් ඉතාලි තරගයේත් ඉතාම හොඳින් පන්දු යවුවා ජෙමි ඕවර්ටන්. විශේෂයෙන්ම බිග් බෑෂ් තරගාවලියේ සිට ඔහු ඉතාමත් හොඳ දක්ෂතාවයක් අතර ඉන්න ක්‍රීඩකයෙක්. ඉතින් ඒ විදිහට තමයි අපි ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද තරගයේ දේවල් බලාපොරොත්තු වෙන්නේ. යුරේෂ්ක අවසන් වශයෙන් අද තරගයේ කාසි වාසි ජයග්‍රහණය කරන කණ්ඩායම මොනවා කරද්ද හොඳ? මම හිතනවා කණ්ඩායම් දෙකම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවයි ඕස්ට්‍රේලියාව අතර තිබ්බ තරගයේ දිහා බැලුවා නම් ගොඩක් අය මම හිතනවා කණ්ඩායම් දෙකම මේ තරගයේ කාසියාවාසී ජයග්‍රහණය කරොත් මුලින් පන්දු යවන්න සූදානම් වෙලා ඉන්නේ කියලා. අද මං හිතන්නේ එංගලන්තයේ පැත්තෙන් මට පේන විදිහට අවධානය දිය යුතු පිතිකරුවන් විදිහට මම දකින්නේ ජේකබ් බෙතල්, හැරි බෲක් කියන දෙන්නා. මොකද ඔවුන් දෙදෙනා ෆෝම් එකේ ඉන්න නිසා අනිත් කාරණා ඉතින් টොප් ඕඩර් එක බැලුවට පස්සේ ඉතින් උන්ගේ හැමෝම නම් දරාපු ක්‍රීඩකයන් මම දකිනවා හැරි බෲක් සහ ජේකබ් බෙතල් කියන දෙන්නා සෑහෙන අවදානමක් එල්ල කරයි කියලා ෆෝම් එකත් එක්ක. මට නම් එංගලන්ත පිටිකන ලයිස්තුවම අවධානය යොමු කරන්න ඕනේ. උඩ ඉඳලා පල්ලෙහාට. විල් ජැක්ස් එමත් සෑහෙන හොඳ ෆිනිෂර් කෙනෙක් විදිහට ක්‍රීඩා කරනවා. ටොම් බැන්ටන් නම දක්වන්න බෑ. හොඳ දක්ෂතා අතර ඉන්නවා විල් ජැක්ස් ඒ වගේම තමයි ජොස් බට්ලර්. මේ ක්‍රීඩකයා ජොස් බට්ලර් කියන ක්‍රීඩකයා කවදාවත්ම ලෙහෙසියට ගන්න හොඳම ශ්‍රී ලංකාවත් එක්ක. අනිවාර්යෙන්ම අපි දන්නවා ශ්‍රී ලංකාවත් එක්ක අපි අවධානය යොමු කරන්න කියලා කියපු ක්‍රීඩකයන් සෑහෙන සාර්ථක තමයි. විශේෂයෙන්ම සිකන්දර් රාස අවසානයේ තරගයේ වීරයා වෙලා නැවතුනේ. බ්‍රයන් බෙනට් අපි කියපු ක්‍රීඩකයන් ඔවුන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. සාමාන්‍යයෙන් බ්‍රයන් බෙනට් මේ මූලික වටේ තාම දැවි ගිහිල්ලා නැහැ. තාම ලකුණු ලබා ගත්ත 60 ලකුණු 60 බැගින් දෙවතාවක් ලබා ගත්තා. තාම ඔහු දැවි ගිය ක්‍රීඩකයෙක්. තාම නොදැවි ක්‍රීඩා කරන්නේ. අපි බලමු සුපිරි 8 දෙනාගේ වටේ ඉතාමත් මුණුසුම් තරඟ ආරම්භ වෙනවා. අද ශ්‍රී ලංකාව සහ එංගලන්තයේ තරඟ වදිනවා. මේ තරඟයේ ජයග්‍රහණයත් එක්ක ඉදිරි තරඟ සම්පාදිනුත් ස්පෝර්ට්ස් ටුඩේ ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම්. ඉතින් ඊළඟ තරඟයේදී අපි මේ වගේම විශේෂ වෙච්ච තරඟයට පෙර කතිකාවතකින්